Welcome to Sithamina Tech YouTube channel. හලෝ යාළුවනේ සුබ දවසක් වේවා මගේ මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් සිතුම්ලා ටෙක් ඉතින් කියන පළවෙනි වීඩියෝ එක තමයි මේ ඔබ වෙත දිග හැරෙන්නේ. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද හරියටම ඔයාගේ කම්පියුටර් එකට සිංහල කීබෝඩ් එක ඇතුළත් කරගන්නේ කියලා. ඉතින් මම මේකට යූස් කරන software එක තමයි හෙලකුරු software එක. ඉතින් කොහොමද මේ හෙලකුරු එක ඩවුන්ලෝඩ් කරගන්නේ? හරි අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. මම මේ විදිහට මගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්නවා. මම මේ විදිහට මගේ වෙබ් බ්‍රවුසර් ඕපන් කරා. ඉතින් ඔයාලා ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකේ තියෙන සර්ච් බාර් එකේ සර්ච් කරන්න හෙලකුරු download for PC කියන එක. ඉතින් මම මේ විදිහට මගේ වෙබ් බ්‍රවුසර් එකේ හෙලකුරු download for PC කියලා සර්ච් කරා. ඉතින් ඊට පස්සේ ඔයාලට පළවෙනියෙන්ම එනවා හෙලකුරු ඔෆිෂියල් වෙබ්සයිට් එකේ ලින්ක් එක. ඉතින් ඔයා ඒකට ඇතුළත් වෙන්න. ඉතින් මේ විදිහට හෙලකුරුලාගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට ගියාට පස්සේ එයාලගේ ඩීටේල්ස් ටික මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මම මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඔයාලට ඒ ලින්ක් එකකින් ගිහිල්ලා ඔයාලට මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. ඉතින් එයාලගේ යටින් ඔයාලට පේනවා get හෙලකුරු keyboard to you device කියලා ඔප්ෂන් එක. ඒක යටතේ ඔයාලා බලා ගන්න පුළුවන් Android, iPhone, Huawei, Windows, Linux, macOS වගේ ඔයාලගේ කම්පියුටර් එකටත් ඔයාගේ මොබයිල් ෆෝන් එකටත් ඇතුළත් කරලා තියෙන OS වර්ග ටික. ඉතින් මගේ කම්පියුටර් මම ගහලා තියෙන Windows නිසා මම මෙතන Windows කියන එක ක්ලික් කරගන්නවා. ඉතින් ඔයාලට ඊට පස්සේ මෙතන ඔයාගේ සම්පූර්ණ නම කියන එකට ඔයාගේ සම්පූර්ණ නම ඇතුළත් කරන්න. මම මේ විදිහට මගේ නම ඇතුළත් කරනවා. මෙතන ලිපින කියනට ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක ඔයා ඇතුළත් කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලා මෙතන පේනවා දුරකථන අංකය. ඒකට ඔයාගේ දුරකථන අංකය ඇතුළත් කරගන්න. හරි. ඊට පස්සේ ඔයාට මෙතන යට ෂෙයාර් කරන්න දෙනවා පෞද්ගලික භාවිත සඳහා කියන හා වාණිජ්‍ය භාවිත සඳහා කියන එක. ඔයාලට ඒක ඔටෝමැටිකලි සෙට් කරලා තියෙනවා පෞද්ගලික භාවිත සඳහා කියන එක. ඊට පස්සේ මෙතන තියෙන ටික් මාක් එක ටික් එකක් දාලා මෙතන නොමිලේ භාගත කරන්න කියන එක ඔයා ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේක ඔයාගේ ඩවුන්ලෝඩ් එකට ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මම මේක දැනටත් මගේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මම මේක මෙතනින් ක්ලෝස් කරනවා. ඉතින් ඔයාගේ software එක ඩවුන්ලෝඩ් වෙච්ච තැනට ගිහිල්ලා ඒ software එක right click කරලා ඔයාලට පේනවා මෙතන extract file කියන option එක. ඉතින් ඔයා ඒක උඩ select කරලා මෙතන okay දුන්නාට පස්සේ ඒ file එක මෙන්න මේ විදිහට extract වෙනවා. ඉතින් ඔයාලගේ extract වෙච්ච file එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයා ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ තවත් මේ වගේ ෆෝල්ඩර් දෙකක් ඒ ෆෝල්ඩර් ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා යට මෙතන පේනවා හෙලකුරු Windows 1.1 කියලා ඔප්ෂන් එක. අන්න ඒක උඩ ඔයා ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා හෙලකුරු setup කියලා. ඔයා ඒක උඩ ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන yes no එකේ yes දෙන්න. ඊට පස්සේ ඔයාගේ කර මෙන්න මෙහෙම ඔටෝ ඉන්ස්ටෝල් වෙනවා. මම මේක කලින් ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මගේ මෙන්න මෙහෙමයි වැටුනේ. ඔයාගේ කම්පියුටර් එක මෙතනින් එහාට මේ හෙලකුරු කියන software එක ඉන්ස්ටෝල් වුණා. ඒ software එක දැන් සාර්ථකව මගේ කම්පියුටර් එකට මෙන්න මේ විදිහට භාගත කරගෙන තියෙනවා. ඉතින් ඔයාලට මේක චෙක් කරගන්න ඔයාලගේ notepad එකට ගිහිල්ලා ඔයාලගේ notepad ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඔයාලගේ හෙලකුරු කියන software එක. ඉතින් මෙතන ඔයාලට option දෙකක් තියෙනවා. හෙලකුරු විජේසේකර හෙලකුරු ෆෝන් ටික් කියලා එකක්. ඉතින් ඔයාලා මෙතන ඔයාලා හෙලකුරු විජේසේකර කියන එක දුන්නොත් එහෙම ඔයාලා කීබෝඩ් එකේ තියෙන විදිහට තමයි ඔයාලට ටයිප් කරන්න පුළුවන් වෙන්නේ. මෙතන ෆෝන් ටික් කියන එක දුන්නොත් එහෙම ඔයාලා සාමාන්‍යයෙන් ටයිප් කරන ඉංග්‍රීසි සාමාන්‍යයෙන් ටයිප් කරන ඉංග්‍රීසි වලින් ඔයාලා මේක ටයිප් කරලා සිංහල වල හදා ගන්න පුළුවන්. ඉතින් ඒකට මුලින්ම ඔයා මෙතන ටික් මාක් එක දාගෙන
එතනින් එහා පැත්ත ඔයාලට පේනවා ඩේට් එකෙන් වම් පැත්තට වෙන්න ඔයාලට පේනවා මෙතන ඉංග්‍රීසි කියලා එකක් තියෙනවා. ඒකරු ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා සිංහල හෙලකුරු කීබෝඩ් කියලා. ඔයා ඒක උඩ ප්‍රෙස් කරන්න. ඉතින් මම ඒක උඩ ප්‍රෙස් කරාට පස්සේ මෙන්න මේ විදිහට මම මගේ කීබෝඩ් එකේ සිංහලේ ටයිප් කරනවා. මේ මම ටයිප් කරේ සිංග්ලිෂ් වලින්. ඒ කියන්නේ මෙතන හෙලකුරු අපි තේරුවේ ෆෝන්ටික් කියන එක. මෙතන විජේසේකර එක තේරුවොත් එහෙම අපිට HA ගෙවුවොත් එහෙම හයන්න නෙවෙයි වැටෙන්නේ H ගෙවුවොත් එහෙම වදින්නේ යයන්න. කීබෝඩ් එකේ තියෙන විදිහ තමයි A වැටෙන්නේ විජේසේකර එකේ. ෆෝන්ටික් කියන එකෙන් වැටෙන්නේ අපි normally use කරන item එකට. හරි. මම අද ගෙන ආපු වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතනවා. දැම්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මතක ඇතුව ඔයාලට මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට බලා ගන්න ඕන මගේ YouTube channel subscribe කරලා තියාගන්න. අදට ගිහින් එන්න. සුබ දවසක්.